අද අපි හදන්නේ ගුලාබ් ජාමුන්. හරිම රස කෑමක්. වීඩියෝ එක නම් බලාගෙන ඉන්න. අපි දැන් ඉස්සර වෙලාම සීනි සිරප් එක හදා ගන්නවා. ඉස්සෙල්ලාම අපි සීනි ග්‍රෑම් 500කින් සීනි සිරප් එක හදා ගන්නවා. සීනි සිරප් එක හදාගන්න වතුර අඩු කෝප්ප 4ක් දාගන්නවා. තලාගත එන සාල් ටික දා ගන්නවා. අපි දැන් දෙහි ගෙඩියක ඉස්ම දාගන්නවා. අපි දෙහි මිශ්‍ර කළේ මේ සීනි සිරප් එක ගල් වෙන්නේ නැතුව තියාගන්න ඕන හින්දා. අපි මේ සීනි සිරප් එක නූලට බෙන්න හංගින්න නැතුව බා ගන්නවා. නැත්නම් ගුලාබ් ජාමුන් දැම්මම පැණි අල්ලන්නේ නැහැ මේකට. අපි මේ සීනි සිරප් එක දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ. අපි මේක බාලා නිවෙන්න පැත්තකින් තියනවා. සුලන් මේ සෑනි තුනක් පෙඟෙන්න දා ගන්නවා. රුලන් ටික හොඳට දිය කරලා මේක පෙඟෙන්න තියා ගන්න ඕන ටිකක් වෙලා. මෙතන කිරිපිටි තියෙනවා. මේ කෝප්පෙන් දෙකක් මෙනලා දාගත්තේ මම. අපි ඒක මේ බෝල් එකට දාගමු. අපි වෙනම භාජනයකට පාන් පිටි මේස් හැන්දි 3ක් දාලා බේකින් පවුඩර් මේස් හැන්දි භාගයක් දාලා කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගන්න ඕනේ මේ දෙක. කිරිපිටි දාගත්ත බෝල් එකටම අපි පාන් පිටි බේකින් පවුඩර් ටිකයි දාගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගන්නවා. අපි බටර් මේස හැඳි දෙකක් කලවම් කරගන්නවා මේකට. බටර් ටික දාගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. සෙකන්ඩ් තියලා තිබ්බ රුලන් ටික බෝල් එකට දා ගන්නවා. අපි දැන් මේ මිශ්‍රණයට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දා ගන්නවා 5ක් විතර පදම එනකම් අනා ගන්න. අපි මේ මිශ්‍රණය හොඳට සොෆ්ට් වෙන්න අනාගෙන තියෙන්නේ. අපි මේක විනාඩි 10ක් 15ක් වහලා තියෙනවා. අපි මේ විදිහට කුඩා බෝල හදා ගන්නවා ඔක්කොම එක ගානට. අපි දැන් මේ ගුලාබ් ජාමුන් බෝල ටික හදලා ඉවරයි. දැන් අපි මේක තෙලේ බෙද ගන්න යන්නේ. තෙල් ටික සාමාන්‍ය ගානට රත් කරගන්නවා. අපි මේ පිටිකුලියක් දාලා බලනවා. මේක උඩට එනවා කියන්නේ තෙල් රත් වෙලා වැඩි. අපි ඒ නිසා තප්පර පහක් නිවෙන්න තියලා තමයි ගුලාබ් ජාමුන් දාන්නේ. නැත්නම් තෙල් රස්නේ වැඩි වෙනවා. අපි දැන් මේ තෙල් ටික අවශ්‍ය ප්‍රමාණයට රත් කරන් තියෙන්නේ. ගුලාබ් ජාමුන් දාගන්න පුළුවන් ද. මේක නොනවත්තා කූරු ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක කළු වෙන එක පැත්තක් විතරක්. දැන් මේක රන්වන් පාට වෙලා තියෙන්නේ. තව පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. දැන් රන්වන් පාටට බෙදලා තියෙන්නේ අපට ඇති ප්‍රමාණයට. අපි මේක බා ගන්නවා.
කලින් හදපු සීනි සිරප් එක ආයිසරයක් රත් කරගන්නවා. අපි මේ සීනි සිරප් එකට රෝස රසකාරක දාගන්නවා තේ හැඳි භාගයක්. මේ දාගත්ත රෝස් එසන්ස් එක නිසා හොඳ සුවඳක් එනවා ගුලාබ් ජාමුන් වල. දැන් මේ සීනි සිරප් එක හොඳට නටනවා. අපි මේකට දැන් ගුලාබ් ජාමුන් දාගන්න වෙලාව. දැන් සීනි සිරප් එක හොඳට නටනවා. අපි තප්පර 10ක් මේක රස්නෙන් තියාගෙන ඉඳලා ලිප ඕෆ් කරලා නිවෙන්න තියෙනවා. ගුලාබ් ජාමුන් වලට සීනි උරා ගන්න අපි වහලා පැය 5ක් තියාගන්නවා. දැන් අපි අදාගත්ත ගුලාබ් ජාමුන් වලට හොඳට පැණි අල්ලලා තියෙන්නේ. මේ ගුලාබ් ජාමුන් එක දැන් හොඳට මෙලෙක් වෙලා තියෙන්නේ. අම්මේ මේක නම් මාර රසයි. අපි හෙටත් හදමු.